Hi guys, කොහොමද සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් අද අපි unbox කරන්න යන්නේ S24 Ultra එක. ඉතින් guys ඔන්න මගේ අතේ මේ වෙනකොට S24 Ultra එක තියෙනවා. ඉතින් අපි දැන් බලමු මේකේ box එකේ මොනවද ගහලා තියෙන්නේ. box එකේ ඉස්සරහම තියෙනවා guys S24 Ultra phone එකේ සහ S Pen එකේ පොඩි picture එකක්. ඒ වගේම යටින් Galaxy S24 Ultra කියලා ගහලා තියෙනවා. ඒ වගේම side එකකිනුත් 24 Ultra කියලා ගහලා තියෙනවා. box එකේ පිටිපස්සේ ගහලා තියෙනවා S24 Ultra කියලා එකෙත් ගහලා ඒ වගේම package එකේ මොනවද එන්නේ කියලා අපිට විස්තර ටිකක් ගහලා තියෙනවා. ඉතින් ඒ වගේම ඊට යට පැත්තෙන් බලුවොත් එහෙම ඉතින් මම මේකේ අරන් තියෙන storage එක සහ ME numbers ඒ ටිකක් තියෙනවා. ඔය දේවල් තමයි box එකේ කතා අරන් තියෙන්නේ. ඉතින් box එක open කරගත්ත හැටි අපිට හම්බ වෙනවා S24 Ultra device එක, charging cable එක තියෙනවා, SIM removing tool එක තියෙනවා, ඒ වගේම අර පොඩි manuals ටිකක් එනවා. guys දැන් මගේ මේ අතේ තියෙන S24 Ultra 5G device එක. ඉතින් මේක titanium grey එක. මම මේක අරගෙන දැන් අවුරුද්දක් විතර වෙනවා. මට මේ වීඩියෝ එකේ මේකේ unboxing එක නෙමෙයි කතා කරන්න ඕනේ. ඉතින් ගොඩක් අය phone unboxing videos වලට කැමති හින්දා මම හිතුවා මේකේ ආයිමත් unbox කරන්න ඕනේ කියලා. ඉතින් ඒ හින්දා තමයි මම මේකේ unboxing video එක මුලින් දුන්නේ. ඕගොල්ලොන්ට මේකේ first unboxing එක බලන්න ඕන නම් මගේ channel එකේ shorts වලට ගියාට පස්සේ මේ වීඩියෝ එක තියෙනවා. ඉතින් මම ඒක අවුරුද්දකට විතර කලින් අප්ලෝඩ් කරපුවා. ඒක බලලා නැත්නම් ඕගොල්ලෝ ගිහින් බලන්න. දැන් මම මේකේ කතා කරන්න හදන්නේ මේකේ user experience එක කොහොමද කියලා. ඉතින් මට මේ වීඩියෝ එක හදන්න ඕන වුණොත් ඒ හින්දාම තමයි මට ඔයාලත් එක්ක මේකේ user experience share කරගන්න. ඉතින් අද අපි බලමු මේ device එක 2025ට ගැලපෙනවද කියලා. ඉතින් guys මුලින්ම කතා කරන්න ඕනේ මේකේ තියෙන සුපිරි S Pen එක ගැන. ඉතින් මම මේකේ ගොඩක්ම ආස කරන item එක තමයි මේකේ S Pen එක. කොච්චර ආසයිද කියනවනම් මේක use කළා මේ S Pen එකේ තුඩක් දැන් ගෙවිගෙන තමයි එන්නේ. ඒ කියන්නේ මම මේක ගොඩක් use කරනවා. ඒ වගේම මේකේ Bluetooth function එක එහෙම ගොඩක් මම use කරනවා. දැන් අපි කොහරි යාළුවෙක් එක්ක වගේ ගියොතින් එහෙම අපිට මේ ෆෝන් එක දුරකින් තියලා අපිට ඇවිල්ලා සෙල්ෆි එකක් වගේ ෆොටෝ එකක් ගහගන්න පුළුවන්. හරිම යූස්ෆුල් මේ ෆීචර් එක. ඉතින් ওই දේවල් තමයි S Pen එකේ තියෙන්නේ. මේකේ පවර්ෆුල්ම AI එකක් වෙන Galaxy AI එක ගැන තමයි දැන් අපි කතා කරන්න හදන්නේ. Galaxy AI එක කොච්චර වටිනවද කියනවා නම් ෆොටෝ එඩිටර්ස් ලට එම මාරම යූස්ෆුල් දෙයක් වෙලා තියෙනවා මේ Galaxy AI එක. ඉතින් guys ඕගොල්ලෝ හිතන්නකෝ නිකමට මෙන්න මේ ෆොටෝ එක කියලා. ඉතින් මේකේ ඔයා හිතන්න මෙන්න මේ ඉස්සරහා තියෙන logo එක ටෙමු logo එක ඔයාලට දැන් මෙතනින් වැඩක් නැහැ කියලා. ඉතින් එතකොට ගන්න මෙන්න මේ විදියට ඔයගොල්ලෝ circle එකක් ඇඳලා ඒක automatically select වෙනවා. ඉතින් අපි ඊට පස්සේ මේක erase දුන්නොත් ඔයාලට පේනවා ඇති දැන් ඒක ඒගොල්ලෝ create කරනවා. ඉතින් ඔන්න බලන්න guys ඒකෙන් එන result එක දැක්ක නේද? කොහේක එතන මුකුත්ම තිබ්බේ නෑ වගේ නේද guys? මාරම වටිනවා ඒ AI එක. ඉතින් ඒක එක චූටි උදාහරණයක් විතරයි. ඉතින් මේකේ තව තියෙනවා Sketch to AI කියලා tool එකක්. ඒකෙන් වෙන්නේ දැන් අපි චිත්‍රයක් වගේ අඳිනවා කියලා හිතන්න. දැන් ඔන්න ඔයා හිතන්න ඔයා ළඟ ඔයාගේ ෆොටෝ එකක් තියෙනවා. ඒ ෆොටෝ එකට උඩින් ෆ්ලයිට් එකක් ඕනේ කියලා හිතන්නකෝ. එතකොට ඔයාලට ඔයාලගේ ෆොටෝ එක උඩින් ෆ්ලයිට් එකක් අඳින්න විතරයි තියෙන්නේ. ඒ කියන්නේ normal මහලුකට අඳින්න ඕනේ නැහැ. normal ෆ්ලයිට් එකක් වගේ පේන්න අඳින්න විතරයි ඕනේ. ඉතින් ඒක ජෙනරේට් කරපු හැටිය ඒගොල්ලෝ එතන ෆ්ලයිට් එකක් තියෙනවා කියලා පෙන්නනවා. ඉතින් ඔය වගේ ඒ Galaxy AI එක ගැන කතා කරනවා නම් මාරම ෆීචර්ස් ටිකක් තියෙනවා. ඉතින් ඕගොල්ලොන්ට මේ AI එක ගැන වීඩියෝ එකක් වෙනමම ඕන නම් ඕගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එක ඕගොල්ලන්ට ඕපන් තියෙනවා. ඕගොල්ලෝ අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කියන්න AI ගැන වීඩියෝ එකක් ඕනි කියලා. ඉතින් අනිවාර්යෙන් මම වීඩියෝ එකක් කරලා YouTube එකට අප්ලෝඩ් කරන්න. ඉතින් ඊළඟට අපි බලන්න හදන්නේ මේකේ powerful camera එක. ඉතින් ඔයගොල්ලෝ දන්නවා Galaxy S series එක කිව්වට පස්සේ කැමරා එක මොන වගේද කියලා super quality කැමරා එකක් එන්නේ. ඉතින් අපි බලමු මේකේ clips ටික මොන වගේ features ටිකක්ද මේකේ ඉන්නේ කියලා. ඉතින් ඔන්න මුලින්ම තියෙනවා මේකේ අපි මොම කතා වෙන
ස්පේස් සූම් ෆීචර් එක. ඉතින් හඳ සූම් කරන්න මේකෙන් තමයි. ඉතින් ඔන්න ඔහොම සූම් කරන්න පුළුවන් guys. ඉතින් මම නම් මේ ස්පේස් සූම් එක වැඩි යූස් කරන්නේ නැහැ. ඇත්තටම අර 100x කියන්නේ ෆෝන් එකට කරන්න පුළුවන් වුණාට ඔයගොල්ලෝ දන්නවා ඇති මේකේ අර ඩිජිටලි තමයි මේ සූම් එක වෙන්නේ. කියන්නේ ඔප්ටිකල් 5x වෙනකන් zoom වෙලා 5x වලින් පස්සේ පික්චර් එක අදින එක තමයි කරන්නේ. එතකොට වැඩේ තියෙන්නේ කොච්චර හොඳ පික්චර් එකක් වුණත් ගොඩක් ලොකු වෙන්න පික්සල්ස් ඒ වගේ පේන්න ගන්නවා. ඉතින් එතකොට ක්වොලිටි එක නැති වෙනවා. හැබැයි මෙහෙමයි මේගොල්ලොන්ගේ AI එක යූස් වෙනවා. එතකොට දැන් ඕගොල්ලෝ හිතන්න මූන් එක වගේ ෆොටෝ ගැහුවොත් එහෙම එතකොට ඕගොල්ලොන්ට මේක එන්හාන්ස් කරලා දෙනවා. ඒ කියන්නේ අප්ස්කේල් එකක් වෙනවා. ඉතින් ගොඩක් අය කියන එකක් තමයි දැන් මේකේ හඳ රිප්ලේස් වෙනවා කියලා එතනට. ඇත්තටම දැන් ඒක වෙන්නේ නැහැ. දැන් මේකේ වෙන්නේ ඒ හඳ අප්ස්කේල් වෙනවා. ඒ කියන්නේ එන්හාන්ස් වෙනවා. ෆොටෝ එකේ ක්ලියර් එක වැඩි වෙන්න. ඉතින් දැන් ඒ කියන්නේ හඳ විතරක් නෙමෙයි අපිට දැන් මේකේ ඕනෙම දෙයක් ෆොටෝ ගන්න පුළුවන්. එතකොට ඒක zoom කරොත් එයා අප්ස්කේල් එකක් තමයි වෙන්නේ. එතකොට ඉමේජ් එකේ ක්ලියර් එක වැඩි වෙනවා. ඉතින් ඔයාලා දන්නවා ඇති iPhone users ලා එම ගොඩක් වලිදාගන්න කාරණාවක් තමයි ඕක AI වලින් හදන්නේ එහෙමයි කියලා. ඉතින් ඇත්තටම AI වලින් තමයි හදන්නේ. AI වලින් අප්ස්කේල් එකක් වෙන්නේ රීප්ලේස් වීමක් නෙමෙයි. හැබැයි මම නම් කියන්නේ ඒ අප්ස්කේල් එක AI වලින් වුණාට ඇත්තටම එතන ෆොටෝ එක තියෙනවනේ. ඒ කියන්නේ අපි ගහන ෆොටෝ එක මේක අප්ස්කේල් කරලා හරි පෙන්නනවනේ. ඉතින් මම නම් Apple Samsung කියලා මරා ගන්න. ඇත්තටම මට නම් මේ ෆෝන් දෙකම එකයි. ඒ කියන්නේ ෆෝන්ස් දෙකම එකම වගේ ෆීචර්ස් පොඩ වෙනස් වෙන්නේ. ඉතින් ඒක එච්චර ලොකු මේකක් නෙමෙයි. ඉතින් දැන් ඇති මේක කතා කරා නැත්නම් එහෙම iPhone users-ලා පොඩ්ඩක් බලපන්න ගනි. ඉතින් ඊළඟට මේකේ කැමරා එකේම බලමු අපි මේකේ කොච්චර ක්වොලිටි එකක් තියනවද කියලා. ඉතින් ඇත්තටම මේ ෆෝන් එකේ කැමරාස් 4ක් එනවා. ඒ වගේම තවත් සෙන්සර් එකක් එනවා උඩින්. ඉතින් මේකේ මේන් කැමරා එක මෙගාපික්සල් 200ක කැමරා එකක් තමයි එන්නේ. ඉතින් ගොඩක් අය වරද්දගෙන ඉන්නවා S24 එකේ 200x zoom කරන්න පුළුවන් කියලා. ඉතින් ඇත්තටම 200x තාම එක Samsung device එකකව zoom කරන්න බෑ. ඇත්තටම ඒගොල්ලෝ අප්ග්‍රේඩ් කරේ මෙගාපික්සල් ගාන. මෙගාපික්සල් 108යි කලින් තිබ්බේ. දැන් ඒගොල්ලෝ මෙගාපික්සල්ස් 200ක් එවනවා අපේ ෆෝන් එකට. ඉතින් මේකේ second කැමරා එක මෙගාපික්සල් 50ක් සහ third කැමරා එක මෙගාපික්සල් 12ක් එන කැමරා එකක් තමයි තියෙන්නේ. ඉතින් ඒකෙත් මෙගාපික්සල් 12 කැම් එකේ තමයි 100x zoom කරන්න එන ෆීචර් එක තියෙන්නේ. ඉතින් ඒකේ තමයි ටෙලිෆොටෝ කැමරා එක එන්නේ. ඉතින් මෙගාපික්සල්ස් 12ට කැමරාස් දෙකක් තමයි යූස් වෙන්නේ. ටෙලිෆොටෝ කැම් එක සහ ඉතින් නෝමල් කැම් එක. ඉතින් එහෙම තමයි ඒක යූස් වෙන්නේ. ඒතර කැමරා හතරක් තියෙනවා. ඉතින් ඊළඟ හොඳම දේ තමයි මේකට අවුරුදු 7ක් යනකම් අප්ඩේට්ස් එනවා. ඉතින් ඒ කියන්නේ අපිට Android 15 තමයි දැන් මේකට ආපු අලුත්ම අප්ඩේට් එක. ඉතින් මම දැන් ඒ අප්ඩේට් එක කරලා තින්නේ. ඉතින් ඔයාලා දන්නවා ඇති S25 Ultra එකත් රිලීස් වුණා. ඇත්තටම දැන් S25 Ultra එකේ තියෙන ෆීචර්ස් ඔක්කොම ටික මේ ෆෝන් එකේ තියෙනවා. ඉතින් හાર્ඩ්වෙයාර් වලින් වෙනස් වෙලා ආපු ෆීචර්ස් ඇරෙන්න මේකේ සොෆ්ට්වෙයාර්ස් වලින් තියෙන හැම ෆීචර් එකක්ම දැන් මේ S24 Ultra එකෙත් බලාගන්න පුළුවන්. ඇත්තටම දැන් ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ ෆෝන් එක 2025 අවුරුද්දට හොඳයිද කියන එක. ඉතින් දැන් අපි කතා කරමු ඒක ගැන. ඉතින් මම නම් හිතන්නේ ඇත්තටම 2025 අවුරුද්දට මේ ෆෝන් එක අවුලක් නැහැ. කිසිම ප්‍රශ්නයක් නැතුව ඕගොල්ලන්ට මේ අවුරුද්දේ මේක පාවිච්චි කරන්න පුළුවන්. performance wise ගත්තොත් එහෙම ගොඩක් හොඳයි. ඒ වගේම S25 Ultra එකේ ඒගොල්ලෝ cut down කරලා features ගොඩක් මේකේ තියෙනවා. ඉතින් S25 එකේදී ඒගොල්ලෝ මේන් කට් කරපු අයිටම් එකක් තමයි මේකේ S Pen inbuilt Bluetooth එන්නේ නැහැ. ඒ S Pen එකේ කැමරා එක වගේ යූස් කරනකොට Bluetooth අපිට යූස් කරන්න බෑ. කියන්නේ අපිට ෆෝන් එක දුරින් තියලා selfie එකක් ගන්නවා නම් වගේ මේක remote එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ features එකක්වත් නැහැ ඒකේ. normal S Pen එක යූස් කරන්න. කියන්නේ චිත්‍ර අඳින්න ඒ වගේම නෝට් එකක් දාගන්න ඒ වගේ දේවල් වලට තමයි ඒක පාවිච්චි කරන්න පුළුවන්. එතනින් එහාට ඒ S Pen එකෙන් ලොකු වැඩක් කරන්න බෑ. ඉතින් guys ගොඩක් අය බයලා ඉන්නවා මේකේ green line issue එක එයිද කියලා. ඇත්තටම මේකේ
තවම නම් ග්‍රීන් ලයින් නිෂුව එකක් රිපෝට් වෙලා නැහැ. ඒ කියන්නේ S24 Ultra එකට තාම ඒ ඉෂුව එක ඇවිල්ලා නැහැ. ඉතින් S23 Ultra එකෙන් මම දන්න තරමින් නම් ලොකු ප්‍රමාණයකට ඇවිල්ලා නැහැ ග්‍රීන් ලයින් ඉෂුව එක. ඇත්තටම ග්‍රීන් ලයින් ඉෂුව එක නෙමෙයි එකෙන් ඇවිල්ලා තින්නේ පින්ක් ලයින් එකක් ගිහින් තින්නේ. මම ගොඩක් සර්ච් කරලා බැලුවා Google එකේ එහෙම S23 Ultra එකේ green line ඒ issue එක නම් ඇවිල්ලා නැහැ. ඒක pink line එකක් ගිහින් තියෙනවා phones කීපයක. ඒක report වෙලා තියෙනවා Samsung එකට. ඉතින් ඒගොල්ලොත් ඒක කියලා තියෙනවා. ඉතින් S24 Ultra එක green line issue වෙන හින්දා ඔයගොල්ලෝ ගන්න තු ඉන්නවා නම් එහෙම ප්‍රශ්නයක් නැහැ දැනට. ඒක safe. ඉතින් ඒ වගේම දැන් මේක ලංකාවේ යන market price එක. ඇත්තටම දැන් ඔයගොල්ලෝ පොඩ්ඩක් හොයලා බැලුවොත් එහෙම ලංකාවේ මේ phone එක රුපියල් 2,50,000ක් හෝ 2,70,000ක් ඇතුළත මේ ෆෝන් එක බයි කරන්න පුළුවන්. ඒ ප්‍රයිස් එක ඇත්තටම දැන් මේකට හම්බෙලා තියෙන හොඳ වැලියු එකක්. මේ ෆෝන් එක ඇත්තටම රුපියල් 4,00,000 ගානටත් ගියා ආපු කාලේ. දැන් මේක අර S25 Ultra එකත් ඇවිල්ලා තියෙන හින්දා මේකේ ප්‍රයිස් එක ගොඩක් ඩ්‍රොප් වෙලා තියෙනවා. ඉතින් ඕගොල්ලෝ දැන් අඩුවට S series එකක් වගේ හොයනවා නම් මේකට brand newම 256GB රුපියල් 2,50,000ත් 2,70,000ත් ඇතුළත ඕගොල්ලොන්ට මේ ෆෝන් එකක් බයි කරගන්න පුළුවන්. ඉතින් පොඩ්ඩක් හොයලා බලන්න ගොඩක් තැන් තියෙනවා ඒ ප්‍රයිස් එකට ගන්න පුළුවන්. ඒ වගේම මම ඉස්සරහට මේකේ කම්පැරිසන් වීඩියෝ එකක් ගේනවා S25 Ultra එක සහ S24 Ultra එක. ඉතින් ඒ වගේම අන්බොක්සින් එකකුත් වෙනවා ඉස්සරහට S25 Ultra එකේ. ඉතින් ඒකත් මම පුළුවන් ඉක්මනින්ම ගේන්න. ඉතින් guys ඇත්තටම තව මේකේ ගොඩාක් ෆීචර්ස් තියෙනවා අපිට මේකේ කතා කරන්න. මේකේ Galaxy AI එක ගැන විතර වෙනම වීඩියෝ හදන්න පුළුවන් සයිස් එකට ගොඩක් ෆීචර්ස් තියෙනවා. ඉතින් මේ දේවල් ඕගොල්ලන්ට ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහාන් කමෙන්ට් කරන්න වීඩියෝ එකක් ගේන්න කියලා. ඉතින් අනිවාර්යෙන් මම වීඩියෝ එකක් ගේන්නම් ඒව ගැන. ඉතින් ඔය දේවල් තමයි මට මේ ෆෝන් එක ගැන මේන්ලි කතා කරන්න ඕනේ උනේ. ඇත්තට මේක පොඩි රිවිව් එකක්. ඉතින් මට වීඩියෝ එකක් දාන්න හිතුණා මේක ගැන. ගොඩක් අය අහපු හින්දා ඒ හින්දා තමයි මම මේක ගැන වීඩියෝ එකක් කරේ. ඉතින් මේකේ ෆුල් රිවිව් වීඩියෝ එකක් ඕගොල්ලන්ට ඕන නම් අනිවාර්යෙන් පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් අපි ඒක පුළුවන් තරම් ඉක්මනට ගේන්නම් ඕගොල්ලෝ කියනවනම්. එහෙනම් යාළුවනේ thank you මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝටම. ඉතින් මට මේ වීඩියෝ එකේ මේ ටික තමයි කතා කරන්න ඕනේ. මේ වීඩියෝ එකේ මොන හරි අවුලක් තිබ්බනම් අනිවාර්යෙන් ඒ දේ ගැන පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. ඉතින් මේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. අපි subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරන්න. ඒ වගේම ඊට පස්සේ එන bell icon එක press කරලා විතරයි මම දාන වීඩියෝස් ඔයා ගාවටම ඉක්මනින්ම ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් යාළුවනේ අපි ගිහින් එන්න. bye bye. peace. Living life every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. 'Cause all I want, and I pray, I believe in the better days. Living life every day, late at night, not okay. All I want, and I pray, all I need are some better days. Yeah, all I need are some better days. 'Cause all I want, and I pray, I believe in the better days.